You will wonder, there is a story. See, this is a story. මාව පැහැරගත්තා. මාව පැහැරගත්තා. I was kidnapped. I was kidnapped. Who kidnapped you? There is a problem, right? මාව පැහැරගත්තා. ඒ වාක්‍යයේ පැහැරගත්ත කෙනා නෑ නේද? ඔබ ටක් ගාලා දන්නවද මොකද්ද මේ වාක්‍ය රටාව කියලා? ඒක පැසිව් වොයිස්. වාක්‍යයක ඩුවර්බ් සඳහන් කරන්නේ නැත්නම් අපි ක්‍රියාව කරපු කෙනාව අපි ඒකට කිව්ව පැසිව් වොයිස් කියලා. හරිනේ. බලන්න මේ වාක්‍ය දිහා. They kidnapped me yesterday. ඒගොල්ලෝ එයාලා kidnapped me මාව yesterday. කාවද කිඩ්නැප් කරේ? මාව තමයි මේකේ ඉන්න රිසීවර්. එතකොට අපි ගන්නවා me කියන්නේ ඔබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එක. me කියන්නේ. ඔබ දන්නවා වාක්‍ය පටන් ගන්න බෑ me කියන වචනෙන්. එතකොට me කියන ඔබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එකේ සබ්ජෙක්ට් එක තමයි I. ඒක නිසා me I වෙනවා මෙතන. ඔබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එකක් වෙන me සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එකක් බවට පත් වෙනවා I කියලා. right? කිඩ්නැප් කරේ ඊයේනේ. එහෙනම් මේක past tense. past tense උනහම වාක්‍ය අපි be verb එක වෙනුවට දාන්නේ was, who, were. උක්තය I නම් හෝ කිසියම් ඒක වචනයක් නම් was පාවිච්චි කරනවා. උක්තය බහුවචනයක් නම් plural form එකකින් නම් තියෙන්නේ අපි was කියලා දානවා. ඊට පස්සේ V3 form එක ඔබ ඒක දන්නවා. kidnapped කියන්නේ පැහැර ගන්නවා, පැහැරගත්තා, kidnapped වෙනවා. වාක්‍ය සම්පූර්ණ කරනවා අපි I was kidnapped yesterday. I was kidnapped yesterday. ඊට පස්සේ මොකද උනේ? මාව තල්ලු කළා. I was pushed. මගේ අත් ගැට ගැහුවා. ගැට ගැහුනේ අත්. මොනවාද? මගේ අත්. My hands were tied. මාව අරගෙන ගියා අඳුරු කාමරයකට. අරගෙන ගියා මාව. කාවද? මාව. I was taken to a dark room. මාව dark room එකට ගෙනිච්චා. ඒත් මේ වාක්‍ය ගෙනිච්ච කෙනාව නැහැ. I was taken to a dark room. ආහාර ටිකක් ගෙනාවා. Some food was brought. ආහාර ටිකක් ගෙනාවා. මට කිව්වා දෙමාපියන්ට කතා කරන්න කියලා. පුතාලට පේනවද මේකෙත් නැහැ මට කිව්වේ කවුද කියලා. ඩුවර්ව මේ ස්ටෝරි එක පුරාම නැහැ. මට කිව්වා. I was told. නැත්නම් I was asked. මට කිව්වා මොකක්ද? To call my parents. I was asked to call my parents. මට දුරකථනයක් දුන්නා. I was given a telephone. දොර විවෘත කළා. පොලිසිය ආවා. The door was opened and the police came. දොර විවෘත කළා. The door was opened and the police came. අන්තිමට මොකද උනේ? I was released. See that story. Right? We'll go for some other examples. තවත් examples ටිකක් කරමු. අපි ගෙදර ඊයේ පින්තාරු කරා, paint කරා. කලේ කවුද කියන්න අපිට වැඩක් නැහැ. අපි කියනවා our house was painted yesterday. ඇයි was දැම්මේ?
our house එක්කෙනයි. It is singular. Our house was painted yesterday. අපුහාමිව අත්අඩංගුවට ගත්තා. අපුහාමිව. අපුහාමි was arrested last week. අපුහාමි was arrested last week. අපුහාමිව arrest කරා. රුවන්ව අරගෙන ගියා රෝහලට ඊයේ. රුවන්ව අරගෙන ගියා රෝහලට ඊයේ. ඊයේ ගෙනිච්චේ past tense එක හින්දා ගෙනිච්ච කවුද කියලා මේක සඳහනක් නැහැ. Doer is not mentioned here. රුවන්ව. Ruwan was taken to hospital yesterday. Ruwan was taken to hospital yesterday. Ruwan was taken. Ruwanව ගෙනිච්චා. Ruwan was taken to hospital yesterday. පැහැදිලි නේ පුතේ? අපි එනවා නෙගටිව් ෆෝම් එකට නැත අර්ථයට. මේකත් ඕනේ. කියන්නේ මෙහෙමයි. අපුහාමිව රෝහලට ගෙනිච්චේ නෑ. මගේ කාමරේ ඊයේ අතු ගෑවේ නෑ. ඊයේ අපේ ගෙදර රෑ කෑම හැදුවේ නෑ. ආදී වශයෙන් නෙගටිව් ෆෝම් එක සිම්පල් පාස්ට් ටෙන්ස් පැසිව් වල නැත යන ස්වරූපයයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. මෙන්න මේකයි ස්ට්‍රක්චර් එක. receiver or the action, receive of the action. was එක හෝ were එක දාන්න පුළුවන්. was දැම්මත් නෙගටිව් කරන්න not එකතු කරන්න ඕනේ. were උනොත් not එකතු කරන්න ඕනේ. එතකොට wasn't එහෙම නැත්නම් weren't කියලා අපිට ශබ්ද කරන්න පුළුවන්. එකට V3 එකතු කරනවා. past participle and the rest of the sentence. right? අපේ පන්ති ඊයේ පිරිසිදු කළේ නැහැ. Our class wasn't cleaned yesterday. Our class wasn't cleaned yesterday. පන්ති කාමරේ පිරිසිදු කළේ නැහැ. Our class wasn't cleaned yesterday. රුවන්ට බැන්නේ නැහැ. ගිය සතියේ. රුවන්ට බැන්නේ නැහැ. රුවන් තමයි receiver. අපි කොහොමද කියන්නේ? රුවන් wasn't blamed last week. රුවන් wasn't blamed last week. පුතේ මම එකම කියවලා බලන්න ඔබට හොඳට කියවෙනවද කියලා. රුවන් wasn't blamed last week. රුවන් wasn't blamed last week. මට ගිය මාසේ ගෙව්වේ නැහැ. I was not paid last month. I wasn't paid last month. I wasn't paid. Wasn't paid ගෙව්වේ නැහැ last month. මල් පැලවලට වතුර දැම්මේ නැහැ ඊයේ හවස. දාපු කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. දාන කෙනා ගැන අපි දන්නෙත් නැහැ. අපි කියනවා දැම්මේ නැහැ. How do you say? Flower plants. වතුර ලැබෙන කෙනා receiver නේ flower plants නේද? අපි පටන් ගන්න එකෙන් flower plants were not watered last evening. Flower plants weren't watered last evening. Weren't watered. Flower plants weren't watered last evening. Flower plants weren't watered last evening කියලා අපි වෙනස් කර ගන්නවා. Okay? ඊළඟට අපි එනවා මේක ඊළඟ විශේෂ ඒරියා එකට. ඒ තමයි questions form කරන්නේ කොහොමද? ප්‍රශ්නත් අහන්න ඕනේනේ. ඔයාගේ ක්ලාස් එකේ අතු ගෑවද? මල් පැලවලට වතුර දැම්මද? ඔයාගේ අත් බැන්දද? ආදි වශයෙන් අපිට questions form කරන්න වෙනවා. easy step එකක් තියෙන්නේ. questions start කරනවා was or were කියන be verbs වලින්. ඊට පස්සේ ගැලපෙන receiver, receive of the action, then V3 form and the rest. මේකයි වාක්‍ය sentence structure එක. ඊට පස්සේ අන්තිමටම අපි question mark එකක් දාන්න ඕනේ. මොකද මේක question එකක් හින්දා. See this. Was the class cleaned yesterday? Was our class cleaned yesterday? Was our class cleaned yesterday? අපේ පන්ති ඊයේ පිරිසිදු කළාද? Was our class cleaned yesterday? අපි was පාවිච්චි කරලා තියෙන්නේ
our class කියන receiver of the action. මේ අතුගෑමට ලක් වෙන එක ඒක ඒක වචනයි singular form. ඒ නිසා අපි දානවා was කියලා. ඔයාට බැන්නද ඊයේ? ඔයාට බැන්නද? Were you blamed yesterday? Were you blamed yesterday? Were you blamed yesterday කියලා we have to put a question mark, right? Were you blamed yesterday? What another? Next one. ඒක කළාද? නිතර අහන ප්‍රශ්නයක්. ඒක කළාද? Was it done? Was it done? ඒක කළාද? කළේ කවුද කියන එක අපි සාකච්ඡා කරන්නේ නෑ මේ ප්‍රශ්න රටාවේදී. Was it done? Next. ඊයේ රැස්වීම පැවැත්ුණාද? ඊයේ රැස්වීම තිබුණාද? අපි නිතර අහන විදිහේ ප්‍රශ්නයක් මේක. ඊයේ රැස්වීම තිබුණාද? How do you make the question? How do you make the question? Was the meeting held yesterday? Was the meeting held yesterday? ඊයේ රැස්වීම තිබුණාද? Was the meeting held yesterday? See this. We'll go for a clarification. Clarification in the sense contrast කරමු. අපි පොඩ්ඩක් compare කරලා බලමු passive voice කොහොමද කියලා. passive voice සහ active voice සහ passive voice එකට යෙදෙන්නේ. එකට කොහොමද එක පාටම convert කරලා බලමු කොහොමද යොදන්නේ කියලා. අපි බලමු වාක්‍ය. They invited me to the party last week. They invited me to the party last week. මා දන්නවා ඔබට මේක මතකයි කියලා simple past tense එක subject එක කවුරුණත් අපි V2 පාවිච්චි කරා. ඊට පස්සේ object එක දැම්මේ right. They invited me to the party last week. අපි දැන් කතා කරනවා ගිය සතියේ මට පාටි එකකට ආරාධනා කළා. ගිය සතියේ මට පාටි එකකට ආරාධනා කළා. අපි පටන් ගන්නවා ඒකේ ආරාධනා කරන්නේ එයාලා ඔවුන් කියන එක අපි මේකේ සඳහන් කරන්නේ නැහැ. කොහොමද කියන්නේ? I was invited to the party last week. I was invited to the party last week. How do you say? They invited me to the party last week. ඒක තමයි active voice වාක්‍ය. කතෘකාරක වාක්‍ය. ඊළඟට පැසිව් එක වෙනවා. පැසිව් එකේ විශේෂත්වය තමයි අපි ආරාධනා කළේ කවුද කියලා කියන්නේ නැහැ. කියනවා I was invited to the party last week. හොඳට මේක differentiate කරගන්න. වෙනස හොඳට බලා ගන්න අවශ්‍යයි. මෙතන invited විතරයි තියෙන්නේ. මෙතන was invited තියෙනවා. me කියන object එක මේකේ subject එක බවට පත් වෙලා තියෙනවා. හොද්දට අවධාරණය කරගන්න. Next one. They didn't invite me to the party last week. They didn't invite me. ඔවුන් මට ආරාධනා කළේ නැහැ. ගිය සතියේ පාටියට. පැසිව් කරනවා I wasn't invited to the party last week. I wasn't invited to the party last week. ආරාධනා කළේ නැහැ. Question එක. ආරාධනා කළාද ඒගොල්ලෝ? Did they invite me to the party last week? මට ආරාධනා කළාද? Did they invite me to the party last week? ඒගොල්ලෝ මට ගිය සතියේ පාටි එකට ආරාධනා කළාද? Active voice වාක්‍ය. Here මට ආරාධනා කළාද? ගිය සතියේ පාටියට මට ආරාධනා කළාද? Was I invited to the party last week? Was I invited to the party last week? See, we'll go for quick translation, right? Quickly, we'll convert these active voice sentences into passive. She bought 4 apples yesterday. She bought 4 apples yesterday. ඇය ඊයේ apples 4ක් ගෙනාවා. 4ක් ගෙනාවා apples. මොනවද ගෙනාවේ? 4 apples. එහෙමනම් passive voice වාක්‍ය පටන් ගන්න කොහොමද? 4 apples කියන වාක්‍යය. 4 apples නම් plural.
then මොකද කරන්නේ? were 4 apples were bought yesterday by her. 4 apples were bought yesterday by her. ඔබට හිතෙනවා නම් ගෙනාපු කෙනාවත් සඳහන් කිරීම හොඳයි කියලා ඔබට පුළුවන් ඒ ක්‍රියාවේ අයිතිකාරයා වුණ she passive voice වාක්‍යයක අර නියෝජිතයෙක් වගේ සඳහන් කරලා අයිනෙන් තියලා තියන්න by her කියලා දාලා by කියන නිපාත පදයක් එක්ක. A thief stole my car last week. ගිය සතියේ මගේ කායක හොරකම් කරා හොරෙක්. අපි මොකද කරන්නේ? දැන් කියන්න ඕනේ ගිය සතියේ මගේ කායක හොරකම් කළා කියලා. හොරකම් උනේ මොකක්ද? මගේ කායක. අපි මොකද කරන්නේ? My car was stolen. Steal එකේ past tense එක තමයි stole. ඒකේ past participle එක තමයි stolen. My car was stolen last week by a thief කියලා ඔබ හදාගන්න ඕනේ. My car was stolen last week by a thief. By a thief. By a thief. ක්‍රියාව කරපු කෙනා මේකේ ඒජන්ට් කෙනෙක් වශයෙන් ඔබ කැමති නම් දාන්න පුළුවන් passive voice වාක්‍ය. Car was stolen last week by a thief. අපි ගන්නවා passive to active. ටිකක් අමාරු වැඩක්. passive to active. right? අපි කොහොමද passive වාක්‍යයක් active කරන්නේ? ඔබ හොඳ කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. Man was beaten by a dog. මේ පුද්ගලයා බල්ලෙක් කෑවා. was beaten කාලා. නේ අතීත කාලයිනේ. එතකොට කවුද කෑවේ? a dog. මෙයා තමයි doer. එහෙමනම් අපි active voice වාක්‍ය පටන් ගන්න ඕනි කොහොමද? a dog. a dog කියලා නේද? a dog was beaten. was beaten. beaten කියන්නේ මොකක්ද? beaten කියන්නේ මොකක්ද? කාලා. ඒකෙන් නම් ඒකේ past tense එකට එනකොට කොහොමද? beat. a dog bit the man. the dog bit the man. බල්ලෙක් මිනිහෙක්ව කාලා, මිනිසාව කාලා. the dog bit the man. Ready? I hope you understood. A new lesson was brought last Monday by Sandun sir. අලුත් lesson එකක් ඉගෙනුවලු ගිය සඳුදා සඳුන් සර් විසින්. කවුද එහෙනම් ඉගෙනුවේ? සඳුන් සර්. එහෙමනම් active voice වාක්‍ය පටන් ගන්න ඕනි කොහොමද? සඳුන් සර් කියලා. lesson was taught. සඳුන් සර් කියලා පටන් ගත්තාම මේක active voice වාක්‍යයක් වෙනවා. ඔබට කියන්න පුළුවන් සඳුන් සර් taught. ඉගෙනුවා. TAUGHT. Sandun sir taught a new lesson last Monday. Sandun sir taught a new lesson last Monday. හොඳ කල්පනාවෙන් මේ දෙක හොඳින් සංසන්දනය කරලා බලන්න. passive voice වාක්‍යය තමයි was taught වෙන්නේ. doerව සඳහන් කරලා තියෙන agent කෙනෙක් වගේ by Sandun sir කියලා. හැබැයි මේකේ active voice වාක්‍යයේදී සඳුන් සර් කියන උක්තයෙන් තමයි පටන් අරගෙන තියෙන්නේ. එයා තමයි පාඩම කළේ. අපිට ගන්න පුළුවන් සඳුන් සර් ඉගෙනුවා taught a new lesson last Monday. ගිය සතියේ. ගිය සඳුදා. Dear students, I hope that you got this sentence structure, simple past tense, passive form. So please complete your exercises and proceed to the next lesson. Thank you very much.